ඇහැට කනට නහයට ඔක්කොටම සැප දෙන්න පුළුවන් අපේ අති නිර්මාණය නොවන දෙයක් තමයි පරිසරය කියලා කියන්නේ. පරිසරය ආරක්ෂා කරන්න කියලා අපිට පොඩි කාලේ ඉඳලම උගන්වනවා. ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ අපි මේ පරිසරය දූෂණය කරන හින්දානේ. පරිසරය දූෂණය වන ආකාර අතරින් අපේ පැත්තට ඇඟිල්ල දික්වන දෙයක් තමයි නිසි ලෙස කසර බැහැර නොකිරීම කියලා කියන්නේ. ඇයි අපි කුණු කසල හරියට බැහැර කරන්නේ නැත්තේ? අපිට විනයක් නැති හින්දාද? එහෙම නැත්නම් කුණු කසල බැහැර කරන්න හරි හමන් සිස්ටම් එකක් නැති හින්දාද? ඔය ටොපිය කාලා ඉටිකොලේ කොහෙවත් එහෙමේ දාන්න බෑ අනිවාර්යෙන් ගෙදර අරන් යන්න ඕනේ. ඔහොම කිව්වට කී දෙනෙක් ඔය ටොපිකොලේ ගෙදර අරන් යයිද කියන්නකෝ. උපරිම දෙන්නෙක් තුන් දෙනෙක් තමයි ඔය ටොපිකොලේ සාක්කුවේ දාගෙන ගෙදර අරන් ගිහලා විසික් කරන්නේ. බහුතරයක් දෙනා කරන්නේ යන ගමන් කොහෙට හරි ඕක විසික් කරලා දාලා යන එක. බය වෙන්න එපා මේ වීඩියෝ එකෙන් කතා කරලා මාත් ඔය වැඩේම කරලා තියෙනවා. හැබැයි ඔය ටොපිය කාලා ටොපි කවරේ අතන තියෙන රතු පාට බකට් එකට දාන්න ඕනේ හරියට කියලා කිව්වොත් කී දෙනෙක් ගිහලා අර ඩස්බින් එකට අර ටොපි කවරේ දායිද? බහුතරයක් දෙනා ඩස්බින් එකට දායි. එහෙම නේද? මිනිස්සුන්ට විනය ඉගෙනුවට වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න හරියම සිස්ටම් එකක් නැත්තම්. හැබැයි සිස්ටම් එකක් තිබ්බොත් විනය කියන එක ඔටෝමැටිකලිම හැදෙනවා. හිතන්න ඔයා පාරේ යද්දි එක පාට ඔයාට අයිස්ක්‍රීම් එකක් කන්න හිතලා කෝන් අයිස්ක්‍රීම් එකක් ගන්නවා. ඕක කාලා ඉවරනවාම කොහමත් ඕකේ කොලේ ඉතුරු වෙනවනේ. තව මීටර 10කින් ඔයාට ඩස්බින් එකක් හම්බ වෙනවා කියලා දන්නවනම් ඔය කොලේ විසික් කරන්න ඔයා අනිවාර්යෙන් අතේ තියාගෙන ගිහලා තව මීටර 10යිනේ තියෙන්නේ. ඕක ගිහලා ඩස්බින් එකට දායි. මොකද ඒක ඔයාගේ මොලෙත් දන්නවනේ. කසල බැහැර කරන්න හරි විදියට ඕනේ කියලා. ඒ ඉඳන් මොලෙත් කියන හුන්නෝයි තව මීටර 10යිට බං ඕක කාගෙන යනකම් මොතන ගිහලා විසික් කරලා යන්න. මොලෙත් සපෝට් කරන ඔයාට ඕක හරියට බැහැර කරන්න. මොකද ඩස්බින් එක තව මීටර 10කින් තියෙනවා කියලා. හිතන්න ඕක ඩස්බින් එකක් තියා මොන මවුලක්වත් නැහැ කියලා ඕක විසික් කරන්න. සීවට් එකේ ආරේ මේ බල්ලා විසික් කරන්න තියෙන තරකට ඔයා ඔය කොලේ විසික් කරලා දානවා. එහෙමනේ වෙන්නේ. දැක්කද? ඇත්තටම කාර්යක්ෂම සිස්ටම් එකක් තියෙනවා නම් සමහර විනයානුකූල දේවල් අපි ඔටෝමැටිකලි කරනවා. හැබැයි සිස්ටම් එකක් නැත්තම් අපේ විනය අපි කොහෙටද පාවිච්චි කරන්නේ? ඒ හින්දා විනය උගන්නලා වැඩක් නැහැ. ඒක හරියම විදිහට ක්‍රියාත්මක කරන සිස්ටම් එකක් නැත්තම්. ඇත්තටම ලංකාවේ ගොඩාක් තැන්වලට තාමත් හරියට කුණු කසල බැහැර කරන්න විදිහක් නැහැ. ක්‍රමයක් නැහැ. සමහර තැන්වලට ගම්වලට කුණු ට්‍රැක්ටරේ යන්නෙම නැති තරම්. මේ ගැන මේ කසල හරියට බැහැර කරන්න ඇත්තටම මේ වෙද්දිත් ගොඩක් කටි රිසර්චර්ස් කරනවා ඇති. බලලත් නිලධාරියෝ ඇති මේ දේවල් බලන්න. හැබැයි කුණු කසල බැහැර කරන්න අදාළ බලයලත් නිලධාරියෙක් මේක බලනවා නම් නිලධාරීතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.